පුදුකුඩිරිප්පු බලය අල්ලා ගැනීමේ මෙහෙයුමින් පසු සිදු කළ සෝදිසිවලදී කොටි ත්‍රස්තවාදීන්ගේ මලසිරුරු 400ක් පමණ සොයාගෙන ඇතැයි යුද බිමෙන් වාර්තා වේ. සටන මෙහෙයු දීපන් නැමැති කොටිනායකයා මිය ගොස් ඇත. තවත් කොටිනායක නායිකාවන් රැසකගේ මලසිරුරු හමු වී ඇතැයි යුද හමුදාව පවසයි. ප්‍රබල කොටිනායකයෙකු වන බහනු තුවාල ලබා ඇත. මියගිය මෙවැනිම පිරිසකගේ මලසිරුරු සහ තුවාලකරුවන් රැගෙන ඉතිරිව සිටි සටන්කරුවන් යුද මුක්ත කලාපයට පලා ගොස් තිබේ. පුදුකුඩිරිප්පු මෙහෙයුම් පිළිබඳ තොරතුරු ගෙනෙන බ්‍රිගේඩියර් උදේ නානායක්කාර මහතා. මීට දින 4කට පෙරදී කිලෝමීටර 2ක් පමණ දිග කිලෝමීටරයක් පමණ පළල ප්‍රදේශයක් යුද හමුදා බටපිරිස විසින් වට කරනු ලැබුවා. මේදී 53 වන සේනාංකයත් 58 වන සේනාංකයත් 8 වන කාර්ය සාධක බලකායත් ඒකාබද්ධව එම ප්‍රදේශය සම්පූර්ණයෙන් වට කර LTTE ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මේදී මීට දින දෙකකට ප්‍රථම LTTE ත්‍රස්තවාදීන්ගේ මලසිරුරු 50ක එම ප්‍රදේශවලදී සොයා ගන්න ලැබුවා. ඊයේ දිනේදී මලසිරුරු 120කුත් අද දිනේදී මලසිරුරු 250කට අධික සංඛ්‍යාවක් යුද හමුදා බටපිරිස් සොයා ගන්න ලැබුවා. ඒ අනුව මේ පසුගිය දින 3 ඇතුළතදී අද දිනේ ඇතුළුව LTTE ත්‍රස්තවාදීන් 420කට වැඩි ප්‍රමාණයකගේ මලසිරුරු යුද හමුදා බටපිරිස් සොයාගෙන තිනවා. එම මෙහෙයුම් වලදී LTTE ත්‍රස්තවාදී නායකයන් හැටියට හඳුන්වන විදූෂා, නාගේෂ්, දුර්ගා, තීපන් සහ ගඩාෆි හඳුන්වන්නේ LTTE ත්‍රස්තවාදී නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා හැටියට කටයුතු කරපු ගඩාෆි පවා යුද හමුදා ප්‍රහාර වලින් මිය ගොස් තිනවා. එකම LTTE ත්‍රස්තවාදී නායකයෙක් හැටියට හඳුන්වන බානු පවා යුද හමුදා ප්‍රහාර වලින් තුවාල ලබා තිනවා. මිලිමීටර් 130 කාලතුවක්කුවාවි 3කුත් මිලිමීටර් 85 කාලතුවක්කුවාවි 1කුත් මේ බටපිරිස් විසින් සොයාගෙන තිනවා. මිලිමීටර් 12.8 ගුවන් නානා නාශක අවි රසක් ඒකම MPMG වර්ගයේ ස්වයංක්‍රියාකාරී අවි රසක් මිලිමීටර් 81 මිලිමීටර් 60 වැනි මෝටාර් අවි රසක් සහ තවත් අවි ආයුධ උපකරණ රසක් එම ප්‍රදේශවලින් සොයාගෙන තිනවා. යුද හමුදාවේ 53 වන සේනාංකයත් 58 වන සේනාංකයත් 8 වන කාර්ය සාධක බලකායත් ඒකාබද්ධව සිදු කරන ලද මේ මෙහෙයුමේ සම්පූර්ණයෙන්ම පුදුකුඩිරිප්පු ප්‍රදේශය මුදවාගෙන ඇති බව සඳහන් කරන්න පුළුවන්. වන්නේ මෙහෙයුමේ නිරත රණවිරුවෝ පුදුකුඩිරිප්පු නගරය කොටි ත්‍රස්තවාදීන්ගේ මුළුමනින්ම නිදහස් කර ගනිති. යුද මුක්ත කලාපයේ සැඟව සිට ප්‍රහාර එල්ල කරමින් සිටි ත්‍රස්තවාදීහු විශාල පිරිසක් සටනේදී මරමුවට පත් වූහ. තවත් කොටි නායකින් රැසක් මිය ගොස් ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පවසයි. පුදුකුඩිරිප්පු ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා. පරාජය කළ නොහැකි ආරම්භ ත්‍රස්තවාදීන් තව විශ්මයජනක ලෙස වසර දෙකමාරක් ඇතුළත නිශ්චිත දුසලස්මකට පරාජය කළා වගේ මේ ප්‍රාණාපකරුවන් තමන්ගේ ඥාතීන් ප්‍රාණාපකරුවන් බවට පත් කරගෙන එක පැයකින් හෝ තමන්ගේ ජීවිතය දිග්ගසා ගන්නට තැත් කරන ප්‍රභාකරන් ඇතුළු ඒ නවනාසිවාදී නඩෙන් ඒ ප්‍රාණාපකරුවන් ටිකත් මුදාගෙන මේ මුළු රටම සාමී මාවතට යලිත් වතාවක් ගෙනීමට සමත් වෙන ඇති කියලා ඉදිරි දින කිහිපෙදී අපට බලාපොරොත්තු තබා ගන්න පුළුවන්. කෙසේ වුණත් මේ සිංහල අලුත් අවුරුද්ද නව යුගයක ඉදිරි ගමනක් සනිටුහන් කරන වසර 500 ගණනකට පසු අපට ලැබුණු නිදහසේ අවුරුද්ද නිදහසේ යුගය ලෙස අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ සමගින් පුවත් විමන නිමාවට